Welcome our YouTube channel. මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ දවස් 3ක අපේ ඩෙවෝන් වල කැම්පින් එකේ දෙවැනි දවස. පළවෙනි වීඩියෝ එක බැලුවා නම් ඔයාලට බලන්න පුළුවන් පළවෙනි දවස් අපි ටෙන්ට් එක සෙටප් කරගත්ත විදිහ, ක්ලයිමේට් එක කොහොමද කියලා. දෙවැනි දවස ඊට වඩා ගොඩක් වෙනස් sunny day එකක්. ඉතින් විශේෂයක් විදිහට හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකත් අපි සෙලිබ්‍රේට් කරා මේ ලස්සන මුහුද දිහා බලාගෙන. මේ කැම්ප් සයිට් එකේ පුංචි ළමයිට ලාම බලන්නත් ප්ලේස් එකක් හදලා තියෙනවා. ඉතින් අපි උදේ කෑම අරගෙන ඉවර වෙලා ඇවිල්ලා මේ ලාම බලන්න ආවා. එයාලා ටිකක් කම්මැලි එකම තැනකට වෙලා ඉන්නේ. සූ එකේ ලාම දැක්කට ඇත්තටම මේ විදියට ලාම කෙනෙක් දැක්කේ පළවෙනි වතාවට. එයාලා මිනිස්සුන්ට හීලයි මං හිතන්නේ. අපි එයාලට කතා කරාම එයාලා ටික ළඟට එනවා. ඒ වගේ පුරුදුයි මං හිතන්නේ මොකද නිතර ඇවිල්ලා කට්ටිය කතා කරන හින්දා මිනිස්සු දකින හින්දා පුරුදු ඇති. කෝඩාරමෙන් එළිය බලද්දි පෙනෙන ලස්සන සීවිව් එකක්. මේ නෝර්ත් ඩෙවෝන් කෝස්ටල් පාත් එකේ ඔයාලට හයිකින් වෝකින් කරන්න පුළුවන්. ගොඩක් අය මෙතෙන්ට එනවා. ඇවිල්ලා එයාලා කිලෝමීටර් ගාණක් මේකේ ඇවිදිනවා. හොඳට සනී දවසක් හින්දා අපි දවල් කෑම හදන්න එළියට ටේබල් එක අරගෙන ලෑස්ති වුණා. ඉතින් අපේ හස්බන්ඩ් රසවත් චොප්සි රයිස් එකක් හැදුවා. ඉතින් පළවෙනි දවසේ අපිට වෙදර් එක ටිකක් සීතල වින්ඩි හින්දා අපි කූඩාරම ඇතුළෙමනේ හිටියේ. ලස්සන සීවිව් එකක් දිහා බලාගෙන අපි ආහාරයත් ගත්තා. ඊට පස්සේ අපි එකතු වෙලා ගේම් එකක් ප්ලේ කරා. ඔය එන්නේ නේ ඔය සද්ද ගන්න එපා මං වහලා ආවේ මල්ලි හැරේ කියලා. 6. Yeah, I have. හරි මම හිටියේ 6 වල. 6 ආවම 12. හරි ඒක හුලඟ යන හින්දා මේක ලේසි. හැටේ තියෙන. දැන් my turn. මේ තියෙන්නේ 6. කරන්න 5. 6. 1 2 3 4 5 6. වැඩන්නේ වෙයි. මෙතන 5. 1 2 3 4 5. dah. දාන්න මේකට දාන්න. මේකට දාන්න. මේ වන්නෙන්නේ දාන්න chance එක. Almost done. Win. මං ගේම් එක මං ගොඩාක් තිත්තේ. අපි දැන් ඔයා මම මෙතන ආයෙ එනවා. මං රීස්ටාර්ට් කරනවා. ඔයාට දාන්න එක ඉවරයි අපි ගේම් එක. මට ලේසි සෙල්ලම් කරා. ඊට පස්සේ අපි ක්‍රිකට් සෙල්ලම් කරන්න ගත්තා. ලොකු තන පිට්ටනියක් තියෙන හින්දා ළමයින්ට නිදහසේ එහෙම ඇවිදින්න පුළුවන්. කයලුත් පුංචි වුණාට එයාටත් ඕන බෝලේ අරගෙන සෙල්ලම් කරන්න. එයාත් පුංචි වුණත් හරියට අපිත් එක්ක සෙල්ලම් කරනවා. එයාටත් හරිම සතුටුයි. දහවල් කාලේ මේ විදිහට එලි මහනේම ගත කළා. ඉතින් හවස් වෙනවා දැනුනේවත් නැහැ. පුංචි ළමයි එක්ක වුණත් ඔයාලට කැම්පින් කරන්න පුළුවන්. ඒ වගේ තැනකට යන්න ඕන. ඉතින් අපේ කාලය අපි 4 දෙනා ෆැමිලි එකක් විදිහට ලස්සනට ගත කරා. ඒකට අපේ සුන්දර මතක පොතට පිටු එකතු කරා වගේ මේ ලස්සන ගමන හරිම සුන්දරයි. අපිට ආයෙත් කැම්පින් යන්න නම් හිතෙනවා.
සෙල්ලම් කර කර ඉඳලා නොදැනීම රෑ වෙන්නත් ගත්තා. ඉතින් අපි අපේ දෙවනි දවසේ බාබකියු එකත් රෙඩි කරගත්තා. ඉතින් ඉර බැහැගෙන යන සුන්දර දර්ශනයත් බල එලි මහනේම ගත කරා. ඉතින් ලස්සන view එකක්. This is the second day we're putting a barbecue. We put more stuff than yesterday, so we're hoping to eat all of the stuff. The weather looks a little bit like sunny, but a little bit cold. And I think in 1 hour, the sunset will be ready. When the sunset is ready, we'll see you. පළවෙනි දවසේ අපිට සන්සෙට් එක හොඳට බලන්න බැරි වුණා. හැබැයි දෙවෙනි දවසේ නම් එහෙම උනේ නැහැ. ඉතින් මේ රාත්‍රී 9ට විතර බලන්න මේ සමයකනේ ඉතින්. නොදැනීම අපේ කැම්පින් එකේ 3 වෙනි දවසත් ආවා. ඉතින් අපි පිටත් වෙන්න හදන්නේ. ඉතින් මේ වගේ ලස්සන තැනක කැම්පින් කරන්න ඔයාලත් ආස නම් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. මෙතන හරිම ක්ලීන් ෆැසිලිටිස් තියෙන. යාලා හරියට මේන්ටනන්ස් කරනවා. ඉතින් අපි ආයෙත් යන කැම්පින් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.